ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක හරි බදු පැහැරීම් කරලා තිබෙනවා නම් ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්න. කවුද තරාතිරම කාගේද මොනවද කිසි දෙයක් අදාළ නැහැ. ඇත්තටම මේ ආපදා තත්වයට අපිට ටිකක් ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණේ භාණ්ඩාගාර ගිණුමේ යම් ශක්තිමත් ධනශේෂයක් පැවතීම. අපි මේ ආපදා තත්ත්ව වෙනකොට අපි 2026 සඳහා අයවැය ලේඛනය සකස් කරලා අවසන් වෙලා තිබුණේ. සමහර අය කිව්වා මේ අයවැය මුළුමනින්ම මේ තියෙන ආපදා තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරය වෙනස් කළ යුතුයි කියලා යෝජනාව. නමුත් අපි කිසිසේත්ම සකස් කරන අයවැය ලේඛනය වෙනස් කරේ නැහැ. අපි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා වෙනම රුපියල් බිලියන 500ක පරිපූර්ණ ඇස්තමේන්තුව සම්මත කරා. ඒ බිලියන 500 වෙන් කරන්න තියෙන හැකියාව තමයි ඒ වන විට අපේ රජයේ භාණ්ඩාගාරයේ සතුව ට්‍රිලියන 1.2ක වගේ මුදල් සංචිතයක් තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භදලත් එක්ක තියෙන අපේ බැඳීම අනුව අපිට වියදම් කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදිතයෙන් 13% අපිට වියදම් කරන්න පුළුවන්. ඒතර අපි මුළු අයවැය ලේඛනයම සකස් කරලා තිබෙන්නේ අර 13% සීමාව ආරක්ෂා කරගන්න. හැබැයි ඒ පනතෙම අපිට තියෙනවා මෙවැනි ආපදා තත්වයකදී අපිට මේ සීමාවන් ඉක්මවා යන්න පුළුවන්. අන්නේ සීමාව ඉක්මවා යනක අපි කල්පනා කර සාමාන්‍ය 1.3කින් වගේ වැඩි වෙනවා. ඒක තමයි බිලියන 500. මේ බිලියන 500 වෙන් කරන්නේ කිසිදු ණය ගැනීමකින් තොරව. මේ ඩොලර් බිලියන 500 හරහා අලුතින් ඩොලර් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ වුණොත් තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ෂණික ආධාර ලබා ගැනීම හරහා ඩොලර් මිලියන 200ක් මේ 19 වෙනිදා ලබා ගන්න පුළුවන්කම ලැබුණා. නෙමෙයි මේ බොහෝ අය කියනවා අප්‍රේල් වල වැටෙනවා කියලා. අර්බුදේ පැන නගින්න පුළුවන් එක්ක රුපියල් හිගවීමෙන් ආණ්ඩුවට එක්ක රට ඩොලර් හිගවීමෙන්. හැබැයි මේ සාධක දෙකෙන්ම මොකද වෙලා තියෙන්නේ? ඉතිහාසයේ වැඩිම ධනාත්මක දත්ත මේ අවසරේ පෙන්වු කරනවා. මත ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපේන වසර බවට මේ වසරපත් වෙනවා. වැඩිම සංචාරක ආදායම මේ වසර වාර්තා කරනවා. ඊළඟට විදේශ සංක්‍රාම මේ වසරේ වැඩිම වසර වාර්තා කරනවා. රුපියල් ආදායම උපයන කවුද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඕගොල්ලෝම කිව්වා අවුරුදු 93කට පස්සේ වැඩිම රුපියල් ප්‍රමාණය උපයපු වසර බවට පත් වෙනවා. රේගු දෙපාර්තමේන්තුව වැඩිම රුපියල් උපයන වසර බවට පත් වෙනවා. සුරවත් දෙපාර්තමේන්තුව වැඩිම රුපියල් උපයන වසර බවට පත් වෙනවා. ඒ නිසා මම හිතනවා අපි හැම කෙනාම කාලත් තිස්සේ දරපු වෙහෙසේ ප්‍රතිඵලයක් දැන් තියෙනවා. රට ආර්ථික වශයෙන් ස්ථාවර බවට අත්පත් කරන් තිබෙනවා. හැබැයි බලන්න ඕනකම තිබෙන අපි ආර්ථික වශයෙන් මේ අත්පත් කරන් තියෙන ස්ථාවරභාවය මොනතරම් ප්‍රමාණයකට ජනතාවගේ ජන ජීවිතය වෙනස් කරන්න බලපෑම් කරලා තියෙනවා. නිසා අපේ අපේක්ෂාව තමයි ඊළඟ කොහොමද මේ අපි ආර්ථිකය අත්පත් කරගන්නා ජයග්‍රහණ ජනතාවගේ ජන ජීවිතය වෙනස් කිරීම සඳහා උපයෝග කරගන්නේ. රජය විසින් ලබා දෙන සේවාවන් කාර්යක්ෂම සහ වඩාත් සුව පහසු කිරීම. විශේෂයෙන් ප්‍රවාහනය. ඉක්මනින්ම අලුත් බස් සමාගමක් පටන් ගන්නවා. ඒ බස් සමාගමට අර සීට් 15 තියෙන බස් රථ 200ක් අපි ආනයනය කරන්න සැලසුම් කරලා තිබෙනවා. අපි රාජ්‍ය නිලධාරීන් සතු තියෙන වාහන අවුරුදු 15 20 පැරණි වාහන. ඒ නිසා අපි හිතනවා අපේ රාජ්‍ය සේවයේ වාහන සංචිතය අලුත් කරන්න ඕන. මොනවා කිව්වත් ඒක කරනවා හොඳ. වාහන ආනයනය කිරීම සඳහා තීරණය කරන් තියෙන අපි ගේනවා. මම දැක්කා මේ ආපදා වෙනකොට ඒක නතර කළා ඒකට මේකට සල්ලි දාන්න කිව්වනේ. එහෙම සල්ලි දාන්න ඕන කමක් නැහැ. ඔන්න මේ වැඩේට සල්ලි දෙනවා ඒ වැඩේට සල්ලි දෙනවා. මගේ ඉල්ලීම තියෙන මෙච්චරයි. අපි එකට පොරබදුනේ. මේ ඉල්ලන්නේ එකට පොරබදු මේක වෙනස් කරන්න පුළුවන්.